පින්වතුනි සාදුකාරයක් දෙන්න. හොඳයි. අද මේ පින්වතුන්ලා හැමෝම මේ ප්‍රදේශයට රැස් වෙලා හිමකිරම දන්සලක් පවත්වන්නට යෙදුණා. මේ දන්සලෙන් ඔබ දන්නවද කොපමණ පුණ්‍යානුමෝදනාවක් ඔබ තමුන්නාන්සලාට ලැබෙනවද කියලා? මම දන්නවා ඔබ තමුන්නාන්සලා දන්නේ නැහැ. මේ දන්න දෙහින්දා තමයි අද දෙදෙනෙක් මම ගන්න ඉන්නේ. මේ පින්වතුනි දානේ කියන්නේ කොයි ආකාරයක දුන්නත් මහත්ඵල මහානිසංස සිද්ධ වෙන මහා පුණ්‍ය කර්මයක් සාධකාරයක් දෙන්න. පින්වතුනි දානේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන මාර්ගයේ පළවෙනි තැන. ඒ පළවෙනි තැන යන්න මේ පින්වතුන්ලා සියලු දෙනා එකතු වෙලා සිත් සතුසින් පැහැදිලා මේ ආකාරයෙන් දුරු ධාර්මයේ කුසල කර්මය හිම කිරණක් වගේ ඔබේ ජීවිතයේ සිසිලෙන් දැබලෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. මේ ආහසෙන් පොළොවෙන් නගින්නේ මේක දුමාරයයි ඔබ ලෝකෙට කවුරු වුණත් ඔබ මතක සුමානයයි. අපි යකාට බයයිද බං සුමනා පරිමාණයයි. මේ කොකාට වාරයක් නම් තිත්‍යයට දෙවාරයයි. පින්වතුනි ඒක අපි සරලව කියවන්න බොහොම ගැඹුරු දහමක් මේක කියන්නේ. ඇත්තමයි කොකාට වාරයක් කියනකොට තිත්‍යයට දෙවාරයක් වෙනවා කියලා කියනවා. තිත්‍ය තාම බලන් ඉන්නවා උගේ දෙවාරේ එනකන් අපි අවසාන වශයෙන් මේ කවිය කියලා මේ ධර්ම දේශනාව අවසන් කරනවා. මට කවිය මතක කියලා. ඒක අවසන් කරන්න නම් වෙන්නේ. අවසාන වශයෙන් මේ කවිය කියනවා අකලට පුරන් වූ කුඹුරක් දකින්නකොට හදවත අසන ගතියක් ඇත වූයේකට ආවේ කුඹුර අස්වන්දන හැඟුම පිට නැතුවට නොවේ සින්නක් කර කුඹුරට. මේක අහද්දී අර කවියගේ බිරිඳට බොහොම විශාල වශයෙන් කේන්ති ඇති වෙලා මෙහෙම කියනවා උණකලට පුරන් වූ වත්ලෝ දහම පිට අඳ ගොවියෙකුට මගේ කුඹුරේ නොමැත ඉද රැක්කරයකින් සීසාකල පසුව මඩ ඔය නගුලකින් යලි එහි කළ හැකිද වැඩ. ඒකත් මගේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරමු. සිල්දාට මෙහෙම ඉන්න ස්තුතියි.